ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද channel එකේ අපි අද කතා කරන්න යන්නේ ඔයාලට මතක ඇති පළවෙනි වීඩියෝ එකේ මම කිව්වා playlist කීපයක් ගැන අපි මේ channel එකත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන. ඒකේ එක දෙයක් මම mention කරා research in AI sector එක. එතකොට අපි මෙතනදී AI ML sector එක සම්බන්ධයෙන් research papers සතියක් ගන්න අපි discuss කරනවා. يعني සතියේ ටිකක් ප්‍රසිද්ධ සහ ගොඩක් අය කතා බහකට ලක් වෙච්ච රිසර්ච් පේපර් එක ගැන අපි හැම සතියම කතා කරනවා. ඉතින් අද කතා කරන්න යන්නේ මේ වගේ දෙයක්. ඉතින් අද ටොපික් එක වෙලා තියෙන්නේ ඔයාලා හැමෝම මම දැක්කා සෝෂල් මීඩියා වලත් නිවුස් වලත් මේක ගොඩක් කතා කරච්ච කාරණාවක්. ChatGPT යූසේජ් එක හින්දා ඇත්තටම අපේ මොලේ මොට වෙනවා. ඒ සම්බන්ධයෙන් මොකයි වගේ බලපෑමක් අපිට තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම රිසර්ච් පේපර් එකක් පබ්ලිෂ් වුණා. රිසර්චර්ස්ලා කීප දෙනෙක් රිසර්ච් පේපර් පබ්ලිෂ් කරද්දී ඒ සම්බන්ධයෙන් විවිධාකාර මෙෂර්ස් පාවිච්චි කරලා එයාලා නිගමන වලට ආවා. ඉතින් අද අපි බලන්න යන්නේ මොන වගේ නිගමනද එයාලා ගත්තේ, මොන වගේ සයන්ටිෆික් මෙතඩ් එකක් එයාලා යූස් කරේ. මෙන්න මේ විස්තර ටික අපි අද ඔයාලට බලමු. හරි. අපි එහෙනම් රිසර්ච් පේපර් එකට යමු. හරි. ඉතින් අපි බලමු මොකක්ද මේ රිසර්ච් පේපර් එක සහ මේ රිසර්ච් පේපරේ අන්තර්ගතය කොයි වගේද කියලා. ඉතින් මම මේක ප්‍රසන්ට් කරන්න ඔයාලට පේන්නේ ස්ක්‍රීන් එකේ පේන විදිහට වෙබ් ස්ලයිඩ් ෂෝ එකක් හදුවා. ඉතින් අපි රිසර්ච් පේපර් එක ගැන කලකල බලද්දි ඔයාලට පේනවා ඇති මේ රිසර්ච් පේපර් එක මම රීඩ් වීව් එක දාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ටොපික් එක විදිහට තියෙන්නේ your brain on ChatGPT accumulation of cognitive depth when using an AI assistant for essay writing task. essay writing task කියන එක ප්‍රයොරිටි කරගෙන තමයි මේ ChatGPT එකෙන් කොච්චර බලපෑමක් අපිට තියෙනවද කියන එක චෙක් කරලා. ඉතින් මෙන්න මේ රිසර්ච් පේපර් එක ගත්තොත් අපි 200 ගානක් ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ පබ්ලිෂ් කරන්න මෙන්න මේ ඔයාලට ස්ක්‍රීන් එකේ තියෙන පත්තු 8 දෙනා රිසර්චර්ස්ලා 8 දෙනා සෑහෙන මානසිකයක් යොදවලා තියෙන මේ රිසර්ච් ඇනලිසිස් එක කළා දෙන්න. ඉතින් අපි බලමු මේක සවිස්තරාත්මක මෙච්චර තියෙන සමරිකක් දෙයක් මම එක සමරයිස් කරලා ඔයාලට දෙන්න තා බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් අපි බලමු මේකේ මොනවද ස්ටඩි කරලා තියෙන්නේ කියලා. අතරම ගත්තොත් එහෙනම් මෙතනදී අපි රිසර්ච් එක පැත්තෙන් ගත්තොත් එහෙනම් ඉන්ඩස්ට්‍රීස්ලා 54 දෙනෙක් අරගෙන ගෲප්ස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි අපි කියන LLM group එක. LLM group එක කියලා කියන්නේ ChatGPT එක මෙතන කලකලා තියෙන LLM group එක විදියට. ඊට පස්සේ අපි අරන් තියෙනවා search engine group එකක් කියලා. search engine group එක කියලා කියන්නේ එයාලට Google search engine එක විතර access කරන්න දීලා තියෙන්නේ. තුන්වෙනුව brain only writers. ඒ කියලා කියන්නේ කිසිම tool එකක් ඔයාලට ඒක ChatGPT වත් Google වත් ඔයාලට access නැහැ. ඔයාලගේ බුද්ධිය පාවිච්චි කරලා තමයි ඔයාලා ලියන්නේ. ඉතින් මේ විදිහට groups තුනකට බෙදලා තමයි මේ essay එක ලියන්න දීලා තියෙන්නේ. ඒත් එක්කම ওই session තුනක් ওই විදිහට තියෙනවා. ඒ කියන්නේ පළවෙනි session එක LLM only, දෙවෙනි එක Google search කරන කට්ටිය, තුන්වෙනි එක brain only writers, හතරවෙනි එකක් විදිහට මෙයාලා කරලා තියෙන්නේ. එක group එකේ අපි තුන් group එකේ යම් කිසි සංඛ්‍යාවක් ඉන්නවනේ එකෙන් භාගයක්. දැන් එයාලා ඉස්සෙල්ලා අපි කියමු පුත් tool එක පාවිච්චි කරන්නේ නැතුව ලියුව කෙනෙක් set එකක් නම් ඒ set එකෙන් භාගයක් අපි කියන හරි. දැන් ඔයා LLM එක use කරා. LLM එක use කරපු set එකේ භාගයක් ඉන්නවා. දැන් ඔයා LLM tool එක අතහැරලා ඔයා දැන් හිතලා ලියන්න පටන් ගන්නවා. ඒත් ඒ විදිහට තමයි හතරවෙනි test එක ගිහිල්ලා තියෙන්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි test එක අර group තුනට ගිහිල්ලා හතරවෙනි විදිහට භාග කියන්නේ හැම group එකේම භාගයක් අර වගේ වෙන ක්‍රමයකට shift කරලා test එක කරලා තියෙනවා. ඒ විදිහට තමයි මෙයාලා test case එක කරලා තියෙන්නේ. එතකොට මේකෙදී අපි මොන වගේ measures පාවිච්චි කරන්නේ ඊළඟ ප්‍රශ්න වලට තමයි. ඊට පස්සේ මේකේ measure පාවිච්චි කරපු measures කරන බලද්දී EEG කියන study එක ඉස්සෙල්ලාම කළා. EEG කියලා කියන්නේ අපේ brain එකේ තියෙන electrical activity එක බලනවා. එතකොට මේ electrical activity එකෙන් මෙයාලා බලලා තියෙන brain එකේ එක එක කොටස් කොහොමද එකිනෙක අතර සංවේදනය කරන්නේ. ඒතරේ සංවේදනය කරන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා brain එකේ තියෙනවා rhythm speed හතරක්. delta, theta, alpha, beta. සාමාන්‍යයෙන් delta කියන්නේ ගොඩක් slow. එතකොට බීටා කියලා කියන්නේ ගොඩක් ස්පීඩ්, ඒ කියන්නේ ෆාස්ට්. හරිද?
තර මේ විදිහට තමයි ෆ්‍රීකවෙන්සි වෙනස් වෙන්නේ. ඉතින් මේ අපි රචනාව ලියද්දි කොහොමද මෙන්න මේ රිද්ම් හතරේ ෆ්‍රීකවෙන්සි චේන්ජ් එක වෙනස් වෙන්නේ කොහොමද? ඒක ඇත්තටම කියන්නේ එක ඉන්ඩිවිජුවල් අරගෙන ටෙස්ට් කරලා බලලා තිනවා මේ කොහොමද මේ මොලයක් ගත්තොත් මොලේ එක පර්සන් කෙනෙක්ගේ මොලයක් ගත්තොත් එයාගේ එක කොටස් අතර සංනිවේදනය කොහොමද වෙලා තියෙන්නේ කියන එක බලලා තියෙනවා. එතකොට දෙවෙනි පැරාමීටර් එකට අරන් තියෙන්නේ NLP ටෙක්නික්ස්. අපි කියනවා natural language processing. අපි මෙතෙන්ට අරන් තියෙන්නේ name entity recognition. ඒ කියන්නේ name entity recognition කියලා කියන්නේ සහ engrams කියලා කියන්නේ අපි natural language processing වල පාවිච්චි කරන දෙයක්. මෙතන ඔයාලා වැඩිපුර කියන්නේ අපි කියන්නේ මේ සංකීර්ණව හිතන දෙයක් නෙවෙයි. මම එක සරලවම කිව්වොත් එහෙම දැන් උදාහරණයක් විදිහට අපි රචනාවක් ගත්තොත් රචනාවේ අපි හිතමු people, places, dates අන්න වගේ names pick කරා. හරිද? ඒකට ඒක ස්කෑන් කරලා වෙනම entity එකක් විදිහට ගන්න. ඊට පස්සේ engrams කියලා කියන්නේ සාමාන්‍යයෙන් පොඩි word chain එකක් වගේ. හරිද? ඊළඟ in conclusion, career success ඒ වගේ phrases තමයි engrams කියලා කියන්නේ. ඇයි මේක අපිට වැදගත් වෙන්නේ? වැදගත් වෙන්නේ ඇත්තටම මේක අපි කියනවා කොච්චර රචනාව කියන එක කොච්චර යුනික්ද නැත්නම් රචනාව කියන එක කොච්චර අපි කියනවා යුනික් නැතුව නිකන් කොච්චර සිමිලර්ද අනිත් එක්කට සාපේක්ෂව. ඒතර අපි කලින් බත් මොකද කරේ? EEG study. EEG study එකෙන් කරන්නේ අපි කොච්චර අපි ફોකස් කරලාද අපි මේ රචනාව ලියලා තියෙන්නේ. ඒතර අපි හොඳට ફોකස් කරලා ලියලා තියෙනවා නම් අපේ brain activity speed එක වැඩි. يعني beta speed එක අතරට යන්න පුළුවන්. හැබැයි අපි හිතන්න දැන් අපි එහෙම හිතන්නේ නැතුව ඒ කියන්නේ අපි tool එක පාවිච්චි කරලා හරියට කියන්නේ දැන් අපි වැඩි මොලේ වෙහෙසවන්නේ නැත්තම් අපි එතන කියනවා අපේ අඩු වේගයක් තමයි තියෙන්නේ මොලේ 1/4 සංනිවේදනය. මේක ඇත්තටම පළවෙනි මෙෂර් එක නම් ඇත්තටම රන් තියෙන්නේ මොලේ 1/4 සංනිවේදනය කොච්චර ශක්තිමත්ද නැද්ද කියන එකත් එක තමයි. දෙවෙනි එක ඇත්තටම අපි කියනවා ටෙක්ස්ට් වලින් අපි කියන්නේ ටෙක්ස්ට් එක කොච්චර අපි රචනාව කොච්චර සිමිලර්ද අනිත් එක්කෙනා සාපේක්ෂව නැත්නම් කොච්චර යුනික් ඒක තමයි දෙවෙනි මෙෂර්. එතකොට තුන්වෙනි මෙෂර් මොකක්ද? තුන්වෙනි මෙෂර් කියලා කියන්නේ අපි මෙතනදී වාචික කරන essay quality score එක. කියන්නේ essay එකක් ගත්තොත් essay කොච්චර quality score එකක් පෙන්නනවා. ඒතර ඒක චෙක් කරනවා අතන මවුසෙක් කියන්නේ human reviewer කෙනෙක් පාවිච්චි කරලා සහ AI කෙනෙක්ගේ ජජ් කරනවා. ඒ දෙකම සලකලා තමයි අපි බලන්නේ human ගේ ජජ්මන්ට් එකයි AI ජජ්මන්ට් එකයි ස්කෝර් එක බලනවා කොච්චර අපේ LLM tool එක effect වෙලා තියෙනවද අපි රචනා. හරිද? ඊට හතරවෙනි එක ඉතාමත් විශේෂයි. අපි කියනවා ඔකට කියනවා ownership එක සහ satisfaction එක. ඒ කියන්නේ හිතන්න දැන් අපි රචනාවක් ලියවම අපි හිතලා රචනාවක් ලියවම මහන්සි වෙලා අපි ව්‍යාකරණ ප්‍රත්‍යාත ඊට පස්සේ අපි ටොපික් එක ගැන වෙනම හිතලා අපි වෙනම කතාවක් ගොඩනගලා අපි රචනාව ලියනවා. ඒකට අපි මං කියන්නේ දැන් අපි කිසිම tool එක පාවිච්චි කරන්නේ නැතුව ලියුවොත් එහෙම එහෙමදී මං කියන්නේ. එතකොට අපිට තියෙනවා මම රචනාව ලියුවා. මම මේ විදිහට හිතුවා. එතකොට මම මේක මෙන්න මේ විදිහට හිතපු හින්දා තමයි මම මේ ෆෝනෙන් බලපු හින්දා තමයි මට මේ දේ ලියා ගන්න පුළුවන්. එතකොට කවුරු හරි යකුවත් මට කියන්න පුළුවන් හරි. මම මේක ලියුවේ මෙන්න මේ හින්දා. එතකොට ඔයාලට පේන්නේ දෙවෙනි ඡේදයේ මම මේක ගැන වැඩිපුර විස්තර කරනවා. අන්න ඒ වගේ රචනාව ගැන මට ඕනර්ෂිප් එකක් දැනෙනවා. ඒ වගේම තමයි ඔයා රචනාව අපි සාමාන්‍ය ලියන්න ගියොත් එහෙම ලේසි පාස්කට යොදන්නේ. يعني සාමාන්‍ය වචන 2000ක් විතර 1000ක් ලියන්නකොට ලේසි පාස්කට යොදන්න වෙයි. ඔයාලකට මහන්සි. ඒතර ඔයා තව හිතනවා. ඒතර හිතන වේගය ඔයා ඇත්තටම වැඩි. එතකොට මේ හිතන වේගය වැඩි වෙනවත් එක්ක වෙන්නේ ඔයාට ඒ රචනා ලියලි උනාට පස්සේ ඔයාට සැටිස්ෆැක්ෂන් එකක් එනවා. ඒ කියන්නේ ඔයාට අර කියන්නේ ආත්මතෘප්තියක් එනවා. ඔයාට හැපිනස්. ඉතින් මෙන්න මේකත් පැරාමීටරයක් විදිහට අපි මේකේ මේ ස්ටඩි කරන් තියෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස් ලා ගත්තොත් එම් ස්ටුඩන්ට්ස් ලා කොච්චර ප්‍රමාණයක් එයාලා ලිව් රචනා මේක මම ලිව් එකක් කියලා ෆීලින් එක කී දෙනෙක්ට දැල්ලා තියෙනවා. අනික තමයි සැටිස්ෆැක්ෂන්. ඒ කියන්නේ ඇත්ත කතාවක් කියන්න තමුම්ම කරන ප්‍රොඩක්ට් එකකදී ෆීලින් එක හැපිනස් එක ඇත්තටම වැඩි. ඒ වගේම මෙතනදී මම ඊළඟට ඉස්සරහට කියන්නම් අපි ටූල් එකක් යූස් කරනකොට ඒ කියන්නේ කාගෙන් හරි උදව්වක් ගන්නකොට අපිට දැනෙනවා හරි මම මෑන් උදව්ව ගත්තා ඒ හින්දා අර උපරිම සතුට කියන එක නැහැ. අපි මොකක් හරි දෙයක් කිරීමේදී හැමෙන්න උපරිම සතුට කියන එක නැහැ. ඉතින් මේක මෙයාලා පැරාමීටරයක් විදිහට බලලා තියෙනවා. හරි. ඒතර මේක තමයි මෙෂර්ස්. ඒක ඔයාලා තේරෙන්නේ මෙෂර්ස් කියන එක එක් විදිහට මෙෂර්ස් හතරකින් බලලා තිනවා. EEG ඇක්ටිවිටි එක බලලා තිනවා. NLP ටෙක්නික්ස් බලලා තිනවා.
ඊට පස්සේ ස්කෝ එකක් තියලා තියෙනවා මනුස්සෙක් රිවිව් කළා සහ AI කෙනෙක් රිවිව් කළා හතරවෙනික ownership and satisfaction එක බලලා තියෙනවා. ඒතකොට මේව හතර තමයි මෙෂර්ස් විදිහට බලලා තියෙන්නේ. ඊට පස්සේ linguistic and behavioral findings. එතකොට මෙතනදී අපි කතා කරන්නේ findings. දැන් කෙලින්ම research ගැන අපි කතා කරා. તો රිසර්ච් ගැන කතා කරද්දී මොකද්ද මෙතන වෙන්නේ? ඒතර ChatGPT users ලා ගත්තොත් LLM users ලා ගත්තොත් LLM users ලාගේ තියෙන අපි දැන් මේකේ දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට essays similar. essays සමානයි. එකම විදියට පටන් ගන්නනේ. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා content ChatGPT content ගත්තොත් එහෙම එකම word එක ChatGPT වලින් generate කරද්දී මෙන්න මේ word දැකලා පුරුදු. හරිද? මේක ඇත්තටම මමත් දැකලා තියෙන දෙයක් තමයි. ගොඩක් සමහරලාට assignments වල සමහර ටෙස්ට් අපි email වල අපිට සමහරට අඳුර ගන්න පුළුවන් මේක ChatGPT generate AI generate ඒ වගේ මේ ලියපු essays වල researchers ලා හොයාගෙන තියෙනවා අර සමාන වචන ChatGPT එකකින් generated වචන එතකොට ඒ ලියපු රචන එකිනෙකට සමානයි. ඒකට ගොඩක් සමානයි. ඒකට ලියලා තියෙන විදිය සමානයි. choose career personal success මීට වඩා ඇත්තට වචන ගොඩක් තියෙනවා. ඒකට ඒ වගේ LLM වලින් ජෙනරේටඩ් essays ගොඩක් සමානයි සහ ලියන විදිය සමානයි. හරි. හැබැයි Google users ලා පැත්තට Google users ලාගේ කියන්නේ අපි කියන Google search engine එක use කරලා ලියපු රචනා ගත්තොත් අර වගේ සමාන නෑ. හැබැයි moderately කියන්නේ අපි කියන සාමාන්‍ය වශයෙන් සමානයි. ගොඩක් වෙලාවට වෙන්නේ Google search engine එකේ කියන්නේ search කරන විදිහත් එක්ක සමහර වෙලාවට එතන වෙනස හින්දා ඒ වෙලාවට trending වචන ඒ වෙලාවට search කරන වචන ඒ වෙලාවට සර්ච් වෙලා යන ආටිකල් වල ප්‍රෙෆර් කරලා තමයි රචනා ලියන්නේ. ඒතකොට සමහර ලාට අර passwords එන්න පුළුවන්. එතකොට පොඩි වෙනස්කමක් තියෙනවා. හැබැයි brain on writers අපි කියනවා තමුගේ බුද්ධි පාවිච්චි කරලා ලියන writers එක ගත්තොත් එහෙම එයාලා කියන්නේ තමුගේ තියෙන view point එක වෙනස් රචනාවෙන් රචනාවට පටන් ගන්න විදි වෙනස්. ඒ හින්දා ගොඩක් uniqueness එකක් දකින්න හම්බෙලා තියෙනවා. කියන්නේ අපි approach කරන විදිහ, රචනා පටන් ගන්න විදිහ, රචනා අවසන් කරන විදිහ මේවා එක්කෙනෙක්ට වෙනස් විදියට වෙනස් බව ඉතින් මේ පරීක්ෂකයන්ට දැකලා තියෙනවා. අනිත් එක තමයි ownership එක කියලා කියන්නේ අපි කියනවා ගොඩක් වෙලාවට රචනාව සමුන් තනියෙන් කරපුවාට තමයි ownership එක සහ satisfaction එක උඩ level එකේ තියෙන්නේ. ඒක සාධාරණයි. සමුන් තනියෙන් දෙයක් කරලා සමුන් තනියෙන් රචනාව උතර ලියලා ඒකේ ownership එක තියෙන يعني ownership එකක් දැනෙන්නේ එතකොට. ඒකට තමුන් මහන්සි වෙලා එක හිතලා එක ලියනකොට තමුන්ගේ brain එකේ activity එක වැඩි. එතකොට brain එකේ හිතන usage ප්‍රමාණය වැඩි. communication එක වැඩි. එතකොට තමුන්ට දැනෙනවා තමුන්ට අපි කියනවා satisfaction එකක් දැනෙනවා. සමහරවිට අපිට difficulty එකක් දැනෙන රචනා ලියද්දී හැබැයි ඉවර වුණාට පස්සේ අපිට happiness එක වැඩි. හැබැයි Google users ලා සලකන්නේ අතරමැදි කාණ්ඩේ විදියට එයාලත් use කරන හැබැයි එයාලා tool එක support එකක් ගන්න. හැබැයි LLM users ගත්තොත් එහෙම එයාලා අරගලන්ට වඩා අඩු කාලෙකින් ඉවර කරනවා. හැබැයි යාලට ownership and satisfaction ගන්න තියෙන්නේ ඊටමත් අඩු level එකක්. එතකොට යාලට එහෙම feeling එකක් නැහැ. හරි. LLM එකෙන් generate වෙලා. ඉතින් ඔය මේ කතාවම වලට හොයාගන්න පුළුවන් ගොඩක් වෙලාවට universities and schools වල සහ ගොඩක් තැන්වල අද කාලේ දකින්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් ඒ කියන්නේ සමහරලා large language models වලින් අපි support එක ගත්තම අපිට සමහරලාට අපිට මේක කරා කියන කර feeling එක එන්නේ නැහැ ගොඩක් වෙලාවට. සමහරලාට අපිට සමහරලාටනේ ගොඩක් අයට මම මේක කරා මේක support එක ගත්තා එච්චරයි. එහෙම නෙවෙයි. හැබැයි අපි තනියෙන් දෙයක් කරාම එහෙම නෙවෙයි. අපි තනියෙන් දෙයක් කරාම අපිට ඒක feeling එක එනවා. අපිට ඒ කියන්නේ අපි අර අපිට ඒක ගොඩක් මම මේක කරා. ඒතකොට මට මේකෙන් අත්දැකීමක් කියන්නේ. ඒ experience component එක අපිට එනවා. හැබැයි අපිට experience component එක නැහැ. LLM tool එක නැති වුණා. LLM tool එක තිබ්බා. එතකොට නිර්මාණශීලීත්වය අත්දැකීම් අන්ට ඔක්කොම ටික එන්නේ අපි පාවිච්චි කරන අපි ලියන විදිහත් එක්ක. අනිත් එක තමයි අපි දැන් කම්පියුටර් රිසර්චර්ස් තව දෙයක් කරලා තියෙනවා. එයාලා අහලා තියෙන රචනාවේ එක එක කොටස් විස්තර කරන්න. ඒක රචනාවේ එක එක කොටස් විස්තර කරන්න කියලා කිව්වම සමහර වෙලාවට දැන් මොලේ දැන් අපි බුද්ධිය පාවිච්චි කරලා ලියපු කට්ටිය ඒ කියන්නේ අපි කිසිම tool එකක සහයක් නැතුව ලියපු කට්ටියට පුළුවන් වෙලා තියෙනවා. හරි. මේ ඡේදය තමයි මේ සත්‍යය සඳහන් කරන්නේ. එතකොට ප්‍රශ්නයක් අහුවොත් එimhe ඔයා මෙන්න මේකේ විශේෂත්වය කොහෙද පාවිච්චි කරන්නේ? දැන් හිතන්න උදාහරණ රචනාවක කතා කරනවා දැන් හරි ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධය. ඒතර පළවෙනි ලෝක යුද්ධේ මෙන්න මේ සිදුවීම් යනවා කොහෙද ලිව්වේ කියලා කිව්වොත් එයාට මතක හරි මම මෙතන ලිව්වා. මම මේ ගැන පොඩ්ඩක් තමයි සඳහන් කරේ කොටස් සඳහන් කරේ නෑ. ඒ හිතලා ලිව්ව කෙනෙක්. හැබැයි ඕකම
අපි හිතමු ටූල් එකක් යූස් කරගත්ත එක්කෙනාට ඒ කියන්නේ LLM ටූල් එක යූස් කරපු කෙනාට එයාට හැම ෆේස් කරන්න එහෙම තේරුමක් නැහැ. අපි තවත් සරල උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි හිතමු තමුන්ගේ ජීවිතේ කියන්නේ සතුටුම හිතන අවස්ථාව. කියන්නේ රචනාව ලියන්න කිව්වොත් එතකොට එයා එක ලියන්න හිතනම ලියන. හරිද? එතන ඊට වඩා හොඳ උදාහරණයක්. ඒතර මෙතනදී ඇත්තටම එයාට කියන්න පුළුවන් හරි මම මේක මේ විදිහට තමයි ලිව්වේ. හැබැයි LLM ටූල් එක කරගෙන ඒක සපෝට් එකෙන් ලිව්වොත් එහෙම අපි ලේසියට හැබැයි එහෙම දැනෙන්නේ එයා දන්නෙත් නැහැ මොනවද ලිව්වේ කියලා සමහරලාට ඒ අර අපි කියන බ්‍රේන් ඇක්ටිවිටි එක හරියට වෙන්නේ නැති. ඉතින් ඕක තමයි linguistic and behavioral findings මේ රිසර්ච් එකේ හොයාගත්තා. ඊට පස්සේ අපි බලමු neural connectivity findings. එතකොට මම මෙතන කිව්වා ගොඩක් ඔයා AI help ගන්න ඇත්තටම brain activity ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේක හැම frequency band එකකම මම කිව්වේ delta ඉඳන් beta වෙනකම් හැම frequency band එකකම brain activity එක අඩුයි. ඒ වගේම තමයි brain only ඒ කියන්නේ අපි කිසිම tool එකක support එකක් නැතුව රචනා ලියපුවාට තමයි ගොඩක් strong අපි කියනවා මොලේ තියෙනවා frontal parietal and limbic කියලා regions. එතකොට මේ region හැම එකක් කරාම neural coupling කියන්නේ කියන neuron සම්බන්ධය ගොඩක් ශක්තිමත් වෙලා තියෙන්නේ මේ brain only කට්ටිය. ඒ වගේම Google users ලා ගත්තොත් එහෙම අපි කියනවා visual executive integration කියලා කියන්නේ දැන් හිතන්න අපි Google search කරත් අපි සමහරවිට images search කරනවා ඊට පස්සේ සමහර කියන්නේ දැන් අපි මොකක් හරි රචනාව ලියද්දී අපි සමහරට article search කරද්දී අපි දකිනවා images අනිවාර්යයෙන්. එතකොට ඒ වගේ වැඩවලදී සහ ඒ අර search කරලා ගන්නකොට අපේ beta range එක වැඩි. ඒ කියන්නේ අපි එතනදී හිතනවා. මොකද Google search කරද්දිත් අපි සමහර ඒවා අපි Google එකේදී කියන්නේ අපි සමහර වෙලාවට අපි search කරන ඉන්නේ නැහැ. ඒකට අපි ටිකක් හිතලා තමයි අපි tool search කරන්නේ. එතකොට එතනදී අපි එතන beta band hub එකක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ speed එක වැඩි තාප්පයක් උදා වෙලා තියෙනවා. ඒකේ තේරුම තමයි මොලේ කොටස් අතර කියන්නේ communication එක ටිකක් වැඩි වෙලා තියෙනවා. හැබැයි ChatGPT users like LLM users ගත්තොත් එහෙනම් overall connectivity ගොඩක් weak. ඒ කියන්නේ alpha theta bands තියෙන්නේ. alpha theta delta bands වලට වගේ තියෙන්නේ. ඒතකොට ඒ කියන්නේ ගොඩක් speed එක අඩුයි. ඒකට attention එක අඩුයි, meaningfulness එක අඩුයි. ඒක තමයි මේකෙදී ChatGPT users ලා දකින්න හම්බෙලා තියෙනවා. එතකොට තව දෙයක් මම උතන කතා කරා අපි කිව්වා brain එක use කරන කට්ටියකින් භාගයක් LLM use කරන්න දැම්ම LLM use කරන කට්ටිය brain එක use කරන්න දැම්ම LLM use කරන කට්ටිය brain එක use කරන්න අපි assign කරාම ඒක හරියට නිකන් හිතන්න exercise කරන්නෙම නැති ඔය හිතපු අපේ muscle එකක් අපිට අපි exercise කරන්නෙම නැති කෙනෙක් සහ ඕ නැත්නම් අපි වැඩි exercise කරන්නේ නැති අපේ කියන්නේ muscle එකක් තිබ්බොත් එම අපේ ඇඟේ කියන්නේ අත හරි අත් දෙක හරි කකුල් දෙක හරි අපි එක සැරේම අපි එක්සර්සයිස් කරන්න ගත්තොත් අපිට සමහරලාට ඒක ගොඩක් කල් යූස් වෙලා නැති හින්දා ඒක ඇක්ටිව් කරගන්න ටික කාලයක් යනවා. ඇක්ටිව් වෙන්නේ නැහැ ඒක සැරේ. ඒ වගේ තමයි අපේ බ්‍රේන් එක. ඒතකොට බ්‍රේන් එකත් මසල් එකක් වගේ. එතකොට අපි LLM යූස් කරලා ඉඳලා අපි එක සැරේම හිතලා රචනාව ලියන්න කිව්වට අපිට එහෙම අදහස් එන්නේ නැහැ. අපි එක සැරේම යූස් වෙන්නේ නැහැ. ඒතකොට අන්න ඒ වගේ ෆේස් එකක් එයාලා ඩිටෙක්ට් කරලා තිනවා. අනිත් එක තමයි බ්‍රේන් එක යූස් කරගෙන හිටපු කට්ටියට LLM tool එක දුන්නාම දැන් යාලා ගොඩක් ඇක්ටිව් ඇත්තටම මොලේ ඇක්ටිව්. හැබැයි යාලා ටූල් එක දුන්න ගමන් වෙන්නේ යාලා ඒ වේගයේ හින්දා යාලා තාමත් හිතනවා ඒ හිතන ශක්තියත් එක්ක යාලට ටූල් එක යූස් කරන්න පුළුවන්. එතකොට අර අපි කියනවා යාලා සපෝට් එක ගන්නවා. අර මම කිව්වේ කලින්ට වඩා අඩු කාලිනුත් යාලා රචනා ලියලා ඉවර කරනවා. හැබැයි යාලා අර හිතන පවර් එකත් යාලට තියෙකින්ද යාලට හොඳට ප්‍රොම්ප්ට් එක යූස් කරලා යාලට හොඳ කන්ටෙන්ට් එකක් ජෙනරේට් කරන්න. යාලට හොඳ ඉන්ෆර්මේෂන් දෙන්නත් පුළුවන්. LLM tool එකට හොඳ ඉන්ෆෝමේෂන්ස් දීලා හොඳට ප්‍රොම්ප්ට් එකක් හදලා හොඳට කන්ටෙන්ට් එකක් ජෙනරේට් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒතර මේ වගේ ප්‍රෙඩික්ෂන් එකක් ඔයාලා ඔබ්සර්ව් කරලා තියෙනවා. එතකොට මොකද්ද මේකෙන් අපිට ඇත්තටම රිසර්ච් එකවලින් කියන්නේ? පළවෙනි දේ තමයි රයිටිං එෆර්ට් එක අපි සාමාන්‍ය රචනා ලියද්දි මෙතනදී වෙලා තියෙන AI වලින් ගොඩක් සිග්නිෆිකන්ට්ලි කියන්නේ ගොඩක් සැලකිය ලෙස පල්ලෙහා බහලා තියෙනවා. මොකද AI වලින් අපිට වෙච්ච දෙයක් AI වලින් මේ ස්ටුඩන්ට්ස් ලගේ performance එකම වෙන්නලා තියෙන ස්ටුඩන්ට්ස් ලගේ critical thinking එක ඒ කියන්නේ engagement එක ownership එක ගොඩක් අඩු වෙලා තියෙනවා. නිර්මාණශීලීත්වය ඒ කියන්නේ දෙයකට focus වෙලා කියන්නේ අපි කියන මේ අපේ කියන්නේ මේ රචනාව මුල සිට අගට අපි හිතලා මතලා නිර්මාණශීලීත්වය දාලා අපේ අදහස් අත්දැකීම් දාලා අපි මේ රචනා ලියන ස්ටයිල් එක නැති වෙලා තියෙනවා. එතකොට ඊට වඩා අපි ලේසි විදියට
ක්‍රියේට් කරගන්න ෂෝට් කට් හොයන්න ගොඩ ස්ටුඩන්ට්ස්ලා යොමු වෙලා තියෙනවා කියන මේ ස්ටඩි එකෙන් පෙන්නලා තියෙනවා. අනිත් එක තමයි এডুকেෂනල් රිස්ක් එක. ඒ කියන්නේ අපි ටූල්ස් මත ගොඩක් ඕවර් ඩිපෙන්ඩන්ට් වුණාම අපේ මම අර කිව්වා නිර්මාණශීලීත්වය අපිට තනියෙන් තීරණයක් ගන්න තියෙන හැකියාව ගොඩක් අඩු වීමේ ප්‍රවණතාවය දකින්න හම්බ. අනිත් එක තමයි ඩිටෙක්ෂන් ප්‍රොබ්ලම්. ඒ කියන්නේ ටීචර්ස්ලට ගත්තොත් ටීචර්ස්ලට AI generated essays ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මොකද essays unique නැහැ, uniform. ඒ වගේම තමයි LLM tools වලින් සමහර ලාවට එක වගේ phrases generate කරනවා. එතකොට structure එක වගේ. ඒක සමහර ලාවට meaningful නැති ඒවා generate කරගන්න පුළුවන්. generate කරන අවස්ථා තියෙනවා. ඒක තව එකක්. අනිත් එක තමයි ChatGPT එක ගත්තොත් එහෙම Google search එකට 10 times cost එකක් යනවා. කියන්නේ energy cost එකක් යනවා. ඒක environmental cost එක පැත්තෙන් ඒක යාලා observation එක. අනිත් එක තමයි මේක ඇත්තටම මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා 54 කලෙක්ට් කරගෙන කරපු ෂෝට් ටර්ම් ස්ටඩි එකක්. හැබැයි ඇත්තටම මේ මනුස්ස මිනිහෙක්ගේ මොළයට කොයි වගේ ඉම්පැක්ට් එකක්ද AI tools ඉඳලා වෙන්නේ කියන එක බලන්න මාස ගානක් අවුරුදු ගානක් වගේ ලොකු long term study එකකට යන්න වෙනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. neural and cognitive පැත්ත. ඒ කියන්නේ අපේ මොළය සහ අපේ ශරීරයට මොකද්ද කොයි වගේ තිකු කාලන බලපෑමක් වෙනවද කියන එක බලන්න. ඒ වගේ ස්ටඩි එකක් කරන්න යනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. හරි. එතකොට මේ ටික තමයි මේ රිසර්ච් ස්ටඩි එකේ කියවෙන ප්‍රධාන හරය. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා මේ සෙෂන් එකේ වෙච්ච දේ. ඉතින් අපි කතා කරා රිසර්ච් පේපර් එකෙන් කොයි වගේ අන්තර්ගතයක් තියෙන්නේ, මොන වගේ ස්ටඩි එකක්ද කරලා තියෙන්නේ, මොන වගේ මෙසේජ් දරන් තියෙන්නේ සහ මොකද්ද අපි එකකින් ගන්න ඕන හරිය. ඉතින් ඒ මම කිව්වා වගේ ඇත්තටම LLM tools ගත්තම LLM tools කියන්නේ මහා නිදානයක් වගේ අපිට යූස් කරන්න පුළුවන් හොඳට අපිට හොඳට යූස් කරලා LLM tools භාවිතයෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්, සල්ලි ගන්න පුළුවන්, අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි අපි ඒක යූස් කරන්න ඕනේ AI assistant කෙනෙක් විදිහට. අපි AI assistant කෙනෙක් විදිහට පාවිච්චි නොකර අපි ඒක වහලා කෙනෙක් කිව්වොත් අපිට අනිවාර්යයෙන් අපේ නිර්මාණශීලීත්වය හැමදේම නැති වෙලා යනවා. ඉතින් මම ඔයාලට කියන්නේ මෙන්න මේ කියන LLM tools ඔයාලා AI assistant කෙනෙක් විදිහට පාවිච්චි කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ වැඩ ටික ලේසියෙන් කරගෙන හැබැයි ඔයාලගේ නිර්මාණශීලීත්වය කියන එක ඇති කරගන්න හදන්න එපා. ඔයාලා prompt engineering කියන එක අපි කියනවා prompt එකක් කොහොමද හොඳ විදිහට හදන්නේ අපි අපේ උත්තරේ ලැබෙන්න ඕන විදිහට. එතන ඉඳන් ඔයාලා නිර්මාණශීලීත්වය හිතන්න බලන්න. එතකොට ඔයාලට අත්‍යවශ්‍යම කියන්නේ අපි කියන brainstorming කරන්න. කියන්නේ අපිට යම් කිසි දෙයක් ගැන විවිධ කෝණ වලින් බලන්න. ඊට පස්සේ අපි දන්නේ නැති තොරතුරක් ලබා ගන්න. ඒ වගේ අත්‍යවශ්‍ය කාරණාවල් විතරක් LLM search tools අපි කියනවා multimodal tools ChatGPT, Claude, ඊට පස්සේ Gemini මෙන්න මේ වගේ tools වල පාවිච්චි කරන්න. ඊට වඩා ඇත්තට මේ tools ගොඩක් තියෙනවා. මෙතන අපි කතා කරලා තියෙන ChatGPT වගේ text based conversational අපි කියනවා LLM tools කියන විතරයි මෙතනදී මේ ස්ටඩි එකේ ෆෝකස් කරලා තියෙන්නේ. මෙතනින් ආට තමයි ගත්තොත් අනිත් AI tools වලින් අපිට brain එකට වෙන impact එක අනිත් ඒවා ගැන රිසර්ච් කරන්න ඇත්තටම තව රිසර්ච් papers හෝ නැත්නම් තව රිසර්ච් ඇත්තටම අත්‍යවශ්‍යයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ කරපු වීඩියෝ එකකින් මේ රිසර්ච් පේපර් එකේ සම්බන්ධයෙන් දල අවබෝධයක් නැති කියලා. ඉතින් අහමු මේකට හැමෝටම ස්තුතියි. subscribe කරලා like කරලා share කරන්න. හැමෝටම සුබ දවසක්.